අද මම ඔයාට අරගෙන ආවේ රසට අයිස් පැකට් හදන විදිය. පළතුරු රසට තමයි අද හදන්නේ. ඉතින් මගෙන් ඉල්ලලා තිබුණා පළතුරු රසට අයිස් පැකට් හදන හැටි කියලා දෙන්න කියලා. ඉතින් බලමු මේ රසට අයිස් පැකට් හදන්නේ කොහොමද කියලා. ඉතින් මෙතෙන්දි කියන්න ඕනි මම පොඩ්ඩක් පළතුරු රසය වැඩි කරලා තමයි හදන්නේ. මේක ගෙදර කන්න හදන හින්දා ටිකක් වැඩිපුර පළතුරු එකතු කරලා අපි හදාගමු. මම ගන්නේ අඹයි ඒ වගේම කොමඩුයි. ඉතින් ඔයාලට කැමති පළතුරු වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් අඹ ටික මම පොත් සුද්ධ කරලා හොඳට පොඩිට කපලා අරගන්නවා. අපිට කොමඩුයිනුත් භාගයක් තිබුණාම ඇති. ඊළඟට අපිට ලුණු ටිකක් ඕන වෙනවා. ඉතින් රසන් ලුණු එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපිට ඕනේ සීනි මේසෙන්දි 5ක් වෙන්න. ඒකත් රසායන එකතු කරගන්න පළතුරු රසයෙන් වෙනස් වෙන හින්දා වැනිලා ටිකක් ඕන වෙනවා. කෝන්ෆ්ලවර් අපිට ඕන වෙනවා මේස හැඳි 3ක්. ඉතින් වැනිලා නම් අත්‍යවශ්‍ය නැහැ. තීනවන එකතු කරගන්න. ඊළඟට කිරිපිටි මේසෙන්දි 4ක් මම මෙතන එකතු කරලා උණු වතුර මිලිලිටර 600ක දී කරලා අරගෙන තියෙන්නේ. ඊළඟට ෆුඩ් කලරින් වුණා. ඉතින් මම මෙතන ෆුඩ් කලරින් තියලා නැහැ. ඉතින් ඕන පළතුරු කෑලි ටික මම කෑලි වශයෙන් කපලා තියෙන පළතුරු ටික. ඉතින් මම මේ විදිහට එකතු කරගන්න වතුර එකතු කරගන්න නැතුව හොඳට බෙන්ඩර් කරලා අරගන්න. ඉතින් සමහරක් අය කෑලි හැපෙනවට කැමති. ඉතින් ඒ අය මේ පෙරලා අරගන්න. මම නම් පෙරලා අරගන්නේ නැහැ. බෙන්ඩර් කරලා හැම එකතු කරගන්නවා. ඉතින් කෑලි හැපෙනකොට අමුතුම රසයක් එන එක ඔය විදිහට හදලා බලන්න. ඉතින් ගොඩක් කෑලි නැහැ. චූටි කෑලි වගේ තමයි තියෙන්නේ. ඊළඟට මම අඹ ටිකත් මේ විදිහට බෙන්ඩර් කරලා හදා ගන්නවා. ඉතින් මේ අඹ වලටවත් වතුර එකතු කරගන්න එපා. ගෙදර කන්න හදන හින්දා ටිකක් පළතුරු රසය වැඩි කරමු. ඉතින් ඊළඟට මම කෝන්ෆ්ලවර් වලට වතුර අඬු කෝප භාගයක් වෙන්න එකතු කරලා හොඳට දිය කරලා පැත්තකින් තියා ගන්නවා. ඉතින් කැටගතිය නැති වෙන්නම දිය කර ගන්න. ඊළඟට අපි කිරි මිශ්‍රණය ලිපේ තියාගමු. ඉතින් ඔයාලට මේකට ප්‍රෙෂ් මිල්ක් අරගන්නත් පුළුවන්. ඉතින් මම ගත්ත ප්‍රමාණයට මේ ගාන ප්‍රමාණවත් ඊට වඩා වැඩි කරගන්න එපා කිරි පිටිහෙම. ඉතින් සීනි ටිකත් මේ ගාම එකතු කරලා ලුණු ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ සීනි ටික හොඳට දී වෙනකන් තමයි අපි ලිපේ තියාගන්නේ මේක. දැන් නම් සීනි ටිකත් හොඳටම දී වෙලා තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේදී කෝන්ෆ්ලවර් ටික එකතු කරගන්නවා මේ කිරි මිශ්‍රණයට. මේ විදිහට ටිකක් කලවම් කරලා එකතු කරගන්න මතක ඇතිව. මොකද පිටි ගතිය වගේ අතට හිටලා තියෙනවා කෝන්ෆ්ලවර්. ඉතින් හොඳට කැට නැති වෙන්න මේ විදිහට හොඳට හැඳි ගාලා අරගන්න. ඉතින් මේ විදිහට ටික වෙලාවක් යනකොට ඔයාලට මේ වගේ ඝන ගතියකට එනවා. ඒ කියන්නේ මේ තියෙන ටින්කිරි පදම වල ටිකක් අඩුවට තමයි මේක අරගන්නේ. මතක ඇති වේ පදමටම අරගන්න. ඊට වඩා වැඩි කරගන්න එපා. ඉතින් මේ තියෙන පදමට ඇහිලා ඉතින් මම මේ වෙලාවේදී මේක ලිපෙන් අයින් කරගන්නවා. ඉතින් වෙනම භාජනයකට එකතු කරනවා කියන්නේ අපි හදාගත්තේ මම ජෝගුටම එකතු කරගන්නවා. මට මේකට අමතක වුණා වැනිලා එසන්ස් ටිකක් එකතු කරගන්න. ඉතින් මම මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඉතින් එකක් දී කරගෙන අපි එක හා සමාන භාජන දෙකකට මේක එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට ගෙදර තියෙන එක හා සමාන භාජන දෙකක් අරගෙන මේ වගේ ජෝග් ගන්නවා නම් ගොඩක්ම ලේසි. ඔයා මේකටත් භාගයක් හරියටම එකතු කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත
පළතුරු මිශ්‍රණය එකතු කරගමු. ඉතින් මෙතෙන්දි කියන්න ඕනේ මම ගෙදර හදන කන්න හදනකොට කොහොමත් ෆුඩ් කලර් එකතු කරන්නේ නැතුව හදන්නත් පුළුවන්. කැමති නම් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මට මේක පාට මදි කියලා හිතුන නිසා මම රතු පාටයක් එකතු කරගන්නවා. ඉතින් චුට්ටක් විතර වැඩි වුණා වගේ ඒත් ඒක ප්‍රශ්නයක් නැහැ. පස්සේ බලනකොට ගාන්ට පාට මේ ඊළඟට මම කහ පාටත් කහපාට ෆුඩ් කලර් බිඳුවක් එකතු කරගන්න. එතන චුට්ටක් වීඩියෝ වෙලා නැහැ. කහ පාට ඇති චුට්ටක් මදි නිසා. මොකද සමහරක් අඹ එහෙම තියෙනවා පාට මදි. ඉතින් ඔය තද පාරකට આવත් ඔයා ඒව එකතු කරගන්න එපා. ඉතින් ෆුඩ් කලරින් අත්‍යවශ්‍යම නැහැ. මම මේ ලස්සන කරගන්න තමයි මේ දෙක එකතු කරගත්තේ. ඊට පස්සේ අපි මේ දෙක පැත්තකින් තියාගමු. මේ තියෙන අයිස් පැකට් මම හදාගත්ත කලින් හදලා තිබුණේ. මම හදන විදිහ නම් ඇත්තටම වීඩියෝ කරේ නෑ මේක. ඉතින් ගොඩක් අය දන්නවනේ කඩේ තියෙන මේ අයිස් පැකට් වල තමුන්ට ඕන ප්‍රමාණයට දිගට හදාගෙන චුට්ටක් මේ අගිස්ස පුච්චලා හදාගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට මම අවශ්‍ය ප්‍රමාණයට හදාගෙන තියෙන්නේ. ඉතින් මේවා එච්චර ගණන් නැහැ කඩෙන් අරගන්න පුළුවන්. ඊළඟට මම චූටි ජෝගුවක් තිබුණා මගේ ගෙදර. ඉතින් මම ඒක පාවිච්චි කරනවා. මේකට දාගන්න ලේසි. ඉතින් පුණීලයක් තියෙනවා නම් ගොඩක්ම ලේසි. ඉතින් මම මේ විදිහට පොඩි ජෝගුවට දාලා මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේකිනුත් හරිම ලේසි. මම මේ වගේ දේවල් කරන්නේ මේ ජෝගුව පාවිච්චි කරලා. ඉතින් අඟලක් එකමාරක් උඩට තියලා ඉතුරු කරලා හදාගන්න. ඒක මොකද අපිට දැන් උඩින් පුච්චනකොට වැදගත් වෙනවා. නැත්නම් අමාරුයි. ඉතින් මේ විදිහට මම කහ පාට ටික ඔක්කොම ටික හදාගන්නවා. ඔයාලට පුළුවන් මේකට පළතුරු කෑලි පොඩියට තව කපලා එකතු කරගන්නත් පුළුවන්. එහෙමත් රසයි අයිස් පැකට්. ඉතින් මම මේ විදිහට ඔක්කොම ටික හදාගෙන මේ වගේ ලොකු වීදුරුවක තියාගත්තා. ඉතින් මම ඊට පස්සේ රතු පාට අපි හදාගත්ත කොමඩු එකෙත් හදාගමු. අයිස් පැකට් ටික මේ විදිහට. ඉතින් හරිම ලේසි ගොඩක් හදාගන්න පුළුවන්. මම මේ ප්‍රමාණයෙන් ගොඩක් හදාගත්තා. මේ බලන්න. ඉතින් මේ විදිහට ඉතුරු ටික ඔක්කොම හදාගන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ඔක්කොම ටික හදාගෙන මේ බලන්න. ඉතින් අපි මේ ටික දැන් උඩ පුච්ච ගමු. මේ විදිහට පහනක් අරගෙන මම පහනක් කරලා පස්සේ මේ වගේ කියක් පටියක් හරි නැත්නම් මේ තියෙන මම පිහියක් අරගෙන ඉතින් දැති පිහියක් තියනවා වඩාත්ම ලේසි. ඉතින් මේ විදිහට අපිට අයිස් පැකට් එකක් අරගෙන උඩ ටිකක් පුච්චලා අරගන්න තියෙන්නේ. ඉතින් හරිම ලේසි මේ වැඩේ. අපි අයිස් පැකට් ගන්න ප්‍රමාණයෙන් බලනකොට මේවා ගොඩක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ අයිස් පැකට් හදන ප්‍රමාණය මේ අඟලේ පැකට් එක අරගෙන තියෙන්නේ. අඟල් දෙක එහෙම තියෙනවා. ඉතින් ඔයාලට කැමති සයිසින් අරගන්න පුළුවන්. බලන්න ඉතින් හරිම ලස්සනට මේ අයිස් පැකට් එක හැදෙනවා. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඕන කහ පාට පැකට් එකකුත් හදාගත්තා. අඹ වලින් හදාගත්ත. ඉතින් මේ අඹ කොමඩු රස ගොඩක්ම තියෙන එකක් තමයි මේ. ඉතින් ගෙදර හදාගත්තාම රසකාරක නැහැනේ. ඉතින් ඕන්න මම මේ විදිහට ඔක්කොම හදාගත්තා. මම මේක පැය 15ක් වගේ ෆ්‍රිජ් එකේ තියාගන්නවා. දවසක් වුණත් කමක් නැහැ තියාගන්න. දැන් මේ මම ඔයාලට පෙන්නන්නේ හරියටම මම මේක රෑ හැදුවේ. ඉතින් මේ උදේ. ඉතින් ඔන්න මේ බලන්න හොඳටම සෙට් වෙලා තියෙන්නේ.